එට අපේ රටට පට්ට ඓතිහාසික දවසක්. එට තමයි ඉතිහාසයේ පුරාවටම ගණන් වැඩිම කිරිබත ගෙවල් වල හදන්නේ. අපේ ගෙදරත් හදනවා. ඉතින් සල්ලි තියනවට කරන දේවල් නෙමෙයි බැංකු ලෝන් එකක් දාලා තමයි එට මේ කිරිබතත් හදාගන්නේ. ඉතින් කොහොම වුණත් කමන්නේ කැමති කට්ටිය ඉන්නවා නම් ඇවිල්ලා කිරිබත් කෑල්ලක් කාලා යන්න. හැබැයි තරහ වෙන්න බෑ ලුණු මිරිස් නම් ඉල්ලන්න එපා. මොකද දැන් ලුණු කිලෝ එකක් 580ක් වෙනවා. ඒ නිසා ලුණු මිරිස් දෙන්නවත් කමන්නේ. ඕනෙම නම් අර පොඩි එකා ට්‍රිපෝස් එකව නැන්ද තියෙනවා. ඒකෙන් චූට්ටක් දෙන්න පුළුවන්. හැබැයි නිකම් බෑ. එනකොට ලුණු ගෙඩියක් දෙකක්වත් අරන් එන්න ඕනේ. එහෙම නැත්නම් ටිකක් තෑග්ගක් වටින තෑග්ගක් අරන් එන්න ඕනේ. තෑග්ගේ ප්‍රමාණය අනුව තමයි ලුණු මිරිස් ඇඳ තීරණය කරන්නේ. ඉතින් ගොඩක් අය කියලා තිබ්බා දැන් ඉතින් ෆොටෝ එකකින් තමයි කිරිබත් කෑල්ලක් දකින්න එන්න අපිට කොයි දේමාර්ථිකයක් කියලා. ඉතින් එහෙම නොවේවා හැමෝටම කිරිබත් ගන්න පුළුවන් විදිහ ආර්ථිකයක් නිර්මාණය වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඔෆිස් වල ඉන්න අයියලා කළා ඉන්නවනම් කිරිබත් මේසේ එහෙම ෆොටෝස් ටික ගාලා දාන්න. Facebook වලට අනම්මන සෝෂල් මීඩියා හැම එකේම එට අපි අනිවාර්යෙන්ම මේ කට්ටිය කිරිබත් කන ෆොටෝ ටිකකුත් දාලා අපි ජාත්‍යන්තරයට පෙන්නමු. ලංකාවේ කියන්නේ ලෝකේ වටිනම කිරිබත් අදපු රට. ඉතින් ඒකේ ගෞරවනීය පුරවැසියෝ විදියට අපිට ආඩම්බරයක් තියෙනවා කියලා අපි අනිවාර්යෙන්ම එට කිරිබත ජාත්‍යන්තරයට යවන්න ඕනේ. ඉතින් කට්ටිය කිරිබත් කන ගමන් හිතන්න මේ කිරිබත් කනවාගේ 2024 අවුරුද්දේ මේ කාලකන්ණි දේශපාලඥයෝ ටික පන්නලා රටට හොඳ කාලයක් උදා කරලා අපිට කිරිබත් කන්න ලැබේවායි කියලා. ඉතින් සුභාරංචි දෙක තුනකුත් දෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන කිරිබත් ටික කන්න හැමෝටම සුබ පතනවා. සුබ 2024 නව වසරක් වේවායි කියලා. එහෙනම් කට්ටිය එකතු වෙලා යට කිරිබත ජාත්‍යන්තරයට යවන මේම අනිවාර්යෙන් පටන් ගමු. ප්‍රොෆයිල් පික්චර් පුළුවන් නම් මාරු කරලා කිරිබතක එකක් හරි දාපල්ලා. මොකද ලෝකේ තියෙන වටිනාම කිරිබත් කෑල්ල තමයි අපි කන්නේ කියන එක. හොඳට මතක තියාගන්න. කට්ටියට ජය වේවා.